මොනාද බලන් ඉන්නේ? මගුලක්ද කරන්නේ? කොල්ලෝ බලට අයින් නැද්ද බං? මා වැවේ තුස්ස බං. මම වැටිලා ඉන්නේ. කන් හැන්න සීයා නෙමෙයි බං මාත් වැටුණා. සිය අයිකොලෝ සාරම පොට සිරි බාන්ට ගුණේ දේගෙත් ඇති. වැටේ කොල්ලෝ. නෑ නෑ එන්නේ අප්පාත් වුණා වගේ. කකුල බොල මොකද අප්පා වුනේ? මං ගියා බොල ගියේ හා ගමේ කට්ටන්ඩිය හම්බෙන්න. ඌ කියනන් ගියාපන්කෝ මේ වත්තේ නිදානයක් තියනවා කියලා. ඈ මේ වත්තේ මෙහෙමයි කොළු. තොපිට හෙට වැරද්ද කියහල්ලකෝ. නෑනේ. හෙට චෙම්මුරරයි. ඕක මහා භයානක රාත්‍රියක්. හැබැයි ඉතින් වැඩේ කරන්නම් ගොඩ. පරිස්සම් වෙන්න නම් වෙනවා වගේ. ඔලු බේ මයි පෝ කෙලෙලි ගහලා දෙනවා. මොකෑ බොල? නෑ නෑ මට හිනා ගියා පොඩ්ඩක්. මේක ඉතින් මං අතින් ලෙලි ගහන්න. මල්ලි මේ පිහි අරන් ආවේ සීයාගේ පුවක ලෙලි ගහන්න. සියා පිල්ලවත් කැපෙලේ. සිය දැන් පහත් පහුවලා නිදාන හරන්නේ නැද්ද? පහ වුණාට කොළු ඕකුන් ඉන්නේ වෙලාවට නෙමෙයි. ඔය කට්ටන්ඩිය එන්නේ 7ට විතර. අනික බං එහා ගමේනේ. එනකොට පරක්කු වෙනවා. උන් මේ කියන වෙලාවට එන්නේ නෑ බං. කොළු ඔය පුවක් ගෙඩිය පැත්තකින් දාලා යමන්කෝ. දැන් ඔය තොවිල්ට වැඩ කටයුතු කරගන්න බෑ. උදැල්ලයි සමලයි ගෙනින්කෝ. අලේ ඵලයෝ. කාරගෙන වාරෙන් යන්න. සිය සිය අරගෙන යන්න ඵලයන්. දැන් වෙලා තියෙන්නේ. බයි අත දීපන් මට. අම්මෝ. සිය දැල්ලයි සවල නම් හරි let's go උදැල්ලයි සවලයි හොඳයි. let's go එපා. උදැල්ල ගනින් කියලා. නෑ නෑ යන් කියලා කිව්වේ හා ඒක මිසා. ඊය දැන් උදැල්ලයි සවලයි අරන් ගියා තැන දන්නවද? තැන නම් කොළුව මන් දන්නේ නෑ හරියටම. ඔය කට්ටඩි මහත්තයා එනකන් ඉන්න එනවා බෝල අපිට. ඕක අහකට ගනින්කෝ. මේගොල්ලෝ ලැහත් වෙලා දන්නෙත් නෑ ටිකක් පරක් වුණා කියලා බැනුම් අහන්නටත් එයිද මන්දා ඔය කිව්වට ලෑස්ති කරලා දන්නෙත් නෑ බලහංග කොළුව මූ එන්න ගියපලා නෙමෙයි එන්නේ. බලහංග දැන් කොච්චර වෙලාද? දැන් ගොඩක් වෙලා. නැගිටාම් බං. බලට අරුණ ජවය අරගෙන ඉඳාංගෝ. මේ මහරයම තරුණ ජාවේද? මහරය කොහෙද ගොනේ ආම් බලව වැඩ. ගේ බෙරක් නෑ. එන්න කීයටද? අනේ අයියන්ඩියා පරක් වුණා නෑ මේ බෙර ගාන එකා බීලා
ඒකයින්ද පරක් වුණා අප්පා. යකෝ එනවා කිව්වේ කීයටද බොල? දැන් වෙලාව කීයද? දැන් වෙලාව මට මතක නැහැ. 8ට විතර ළඟයි සීයේ. බලාපන්කෝ. පැයයිනේ ඔය පරක් වෙලා තියෙන්නේ. පැය මං කියන්නේ පැය. අපි පටන් ගමුද? පටන් ගමු. දැන් මං කියාපු ඔක්කොම ලෑස්ති කරාද? ලෑස්ති. උන් දීපන් ඔය වටේ කොළු. නිදානේ හරියන්න තැඹිලි ගෙඩිය නෑ? තැඹිලි. තැඹිලි ගෙඩි මන්තරේ උන්න. අපි යන්න දැන් මං කියමු දර හැදුවද? යම්. කට්ටනි මලයෝ උන් ඔක්කොම වැඩ අහවරයි. එහෙනම් මේ තියෙන්නේ ලස්සනට කොල්ලෝ මේක අල්ලා ගනි. තෝ මේක අල්ලා ගනි. නැගිටාපන්. නැගිටපිය. ඔන්න තොইলে පටන් ගන්නටයි යන්නේ. කට්ටිය මත් උස්සලා වැඳගත්තා නා. පං පොඩි කොලයා ඉස්තරාට පියවර දෙකක් ඔබ මන්ට මේක අල්ලා ගත්තා නම් ලොක්කලා මේ පැත්තට පාතට පියවර දෙකක් පිටිපස්සට ලොකු කොලයා පිටිපස්සට පොඩි කොල්ලා අඳුන් කූරු 4 ගෙනල්ලා ගැහුවනම් වම් පැත්තෙන් ලොක්කොල්ලා අඳුන් කූරු ඉතුරු ටික ගෙනල්ලා ගහනවා වම් පැත්තට මේ පැත්තෙන් වම් දකුණ අඳුරන්න බොල ලොක්කලා කාවිය දකුණු පැත්තෙන් අත පාතට මේ නිදි හරියට වැඳගන්න එච්චර ඇතර ඕන් එනං පන්දම ගන්න පොඩි කොල්ලෝ අඩියක් පුඩි ටිකක් දාලා පොඩි කොල්ලා පන්දම මේක ලාම්පු තෙලින් පොඟවලාද එහෙමයි කවු මාත්‍යා හොඳයි වඩායු බෝවේවා සියලු දේව ආරක්ෂා පිහිටයි නවතිනවද රිංගක් මාසෝනා ඇතුළු පිරිසෙන්නට ඕනා ඥාව කියලා ළඟ දැවටන සේමා ඔය මම් භූතයෝ ටික වැඩි වෙන සේමා අතක උසලා ඕ රිං එසා මේ නිදාන එසා රිං එසා ලාදුම්මල කොඩු කපුව කියලා මන්තර ටික කපුව අදලා යහන්න හැම කපුව වැඩ ටික පටන් ගනී උන් එස්වාහ කාවඩායි බෝවේවා සියලු දේව ආරක්ෂා පිහිටයි පෙන්නුම් කරනවා මාසෝන ඇවිල්ලා දැන් තියෙන්නේ මාමා ඉස්සරහට දෙන්න දෙපැත්තට ඕ මට දැන් නිදානේ පෙන්නුම් කරනවා එස්වාහ වඩායි බෝවේවා මාසෝනට වැන්දා කාලි අම්මට වැන්දා ඕ සියලු දෙනාටම ස්වාහපු යා පටන් ගන්න මේ නිදානේ හරන වැඩේ ස්වාහ ඕ ලොක්වයි මාසෝනා ඉල්ල ඉන්නේ ආවඩයි බෝවේවා අයියා ඕ මාසෝනා ආවා කොහෙද පිලු කරන්ට එපා මේක දේව අඩවිය දැන් ඕ මාසෝන මට පෙන්නුම් කරා නිදානේ තියෙන තැන බොල පිටුපසින්
අයියන්ඩියා කියන්න තන අනේ බලය වැඩි වුණා නුවණක්කාර අය ගන්නම රක්ති කියලා බලයේ ජවයේ ශක්තිය මේ දරුවෝ තුන් දෙනාටම ලැබෙන විදියට නෙස්ටමෝල් කිර එකක් බෙව්වගේ ආරක්ෂාව ඇති වෙලා මෙතන හොඳට ආරක්ෂාව ඇතුව සියලු දෙනාටම දෙවි දේව ආරක්ෂාව පිහිටෙන් මෙතන හොඳට නිදාන්නේ ආරගෙන යන්න අපිට අවසර ලැබේවා පහළට රැඳගත්තා ලොකුනේ මේ පහන නිවෙන්ට කලියෙන් අර පහනත් නිවෙන්ට කලියෙන් ඉක්මනට හැරුවනම් එන්න ගිරේ වැටිලා පෙන්නුම් කරනවා උද්දානේ බලගතුයි විජහට පහන නිවෙන්ට කලියෙන් හාරමු කොල්ලෝ මේ ගිහින් මර සවලේ උදැල්ලාගෙන ඕම් පන්දම ගැහුවා ලයිට් එකක් තියලා නම් පුළුවන් නම් ගේන්ට කියන්ට ළමයාට එතන කරුවල දැන් පහන නිවෙනවා කොල්ලෝ අනිවාර්යයි කොල්ලෝ මංගල උදුරු පාල අත්තට දුන්නා නම් මමන්න පළවෙනි එක ගහන්න මෙතන ගටන්න ඕනේ අන්න තන වෙනස් කන්න එපා යව්වා හරියට හරි ඔලෝ හරි ඔන්න රත් කරලා තියෙන්නේ යව්වා කොල්ලෝ මේ 188 වතාවක් ජප කරලා මේ දෙහි ගෙඩිය මාර බලවත් බලන් ඉන්නේ හාරහන් ශවලේ නෑ මං හාර කට මේවා දේ වඩවි අමර බන්දු රූප සිංහ හොඳට හාරන්ට මම 108 වතාවක් මේක ජප කරලා තියෙන්නේ මොකක් හරි අහු වුණා අඟල් 3යි වල කපන්ට කියනවා මහා සෝනා මොකද උදුළු තල ඇති අවලෙන් කොළ ටික අයින් කරන්නලු වටේ අඟල් 3ට වඩා හැරුවොත් අනාතයි කොල්ලෝ පාන නිවිගෙන එන්න පේනවද උඹලාට උදුළු තල තුනක් ඕනේ තුනක් උදුළු තල තුනක්ලු අයියන්ගේ ගහකේ උදුළු තල තුනක් බලට දැන් නිදානේ පේනවද බඩ දැන් නිදානේ පේනවද මට ඇත්ත කරියොත් මං ඉවරයි ඊයේ මුල් ගොඩන්න තියෙන නිදානේ පේනවද ඕක කපුව දෙහිකට රතලා තිබ්බොත් උඹලට අම්බ සරණයි යපුතේ දෙහිකට කපුන්න මෙතන නිදානයක් නැහැ බෝල දැන් ආවේ එතකොට නිදානේ මෙතන තමයි තිබුණේ මොකක් කර තියෙනවා අයියෝ ඔය පප්පු ඊයේ මොල්ලෝ අයියන්ඩිය වැටුණා නේද කන බේරගෙන දුවාපිය ගෝවර බාගෙට තොයිල කරපු කාලකන්නි කපුවා නිදානේ ආරක්ෂා කරන්නේ මම හැබැයි ඌ තොයිල තිබ්බේ මහසෝනට ඒනේ දැන් ඌ කවුද බොලතෝ මත්තල් පප්පද මම මේ ලොකුම ලොකු රාජකාරියක් කරලා බොල එන්නේ අයින් යන් මට යන්න අනේ ඉන්න පිස්සෙද්ද මන්නන්න පාර මැද්දට වෙලා හරස් වෙලා ඉන්න පිස්සු යක්කු මකුලක් කරනද මහරෑ පාරට වෙලා ගොස්සු උඹලා මාව දන්නවද උඹලා අර බාගෙට ආරපු නිදානේ බහිරවයා බොල ඇවුන උඹලා අර බාගෙට ආරපු නිදානේ බහිරවයා විහිළු කරන්න එපා මහරෑ වේලු උඹලා මට නිදානේ ආරන වෙනුවෙන් මොනවද දුන්නේ එක කුකුලෙක් දුන්නද දෙනාපට කුකුල්ලු කියපිය එක චිකන් කෑල්ලක් දුන්නද චිකන් එක මස් කට්ටක් දුන්නද මස් උඹට දෙන්න කියපිය මස් දෙන්න
ඒව් එකේ උඹලට මට නිදා දෙන්න මගේ පස්සේ ඉත්තව දුනා කියලා හිතුවද බෝල? මට මොකද දිව්වත් ඉත්තව? තෝ මේ මල් යන ගමන නවත්තන්න බෑ. කුකුල් මස් ඉත්තව තෝ ඉඳපන්. ඉත්තමක් දෙන්න. තෝ වර යන්න. ආයෝ ඔයගොල්ලෝ කේන්ති ගන්න ඕනේ. මම විහිළුවන්නේ කලේ.